ළමා වැඩිහිටි ස්ත්‍රී පුරුෂ. ළමා වැඩිහිටි ස්ත්‍රී පුරුෂ මොකද ගන්නේ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී පුරුෂ තෝරා ගැනීම. උත්තර A 91.17 B 93.30 C 95.21 මේවා තමයි උත්තර. මේක තමයි ප්‍රශ්නය. ලංකාවේ ස්ත්‍රීන් 100කට සිටින පුරුෂයන් ගණන කීයද? Your 90 seconds starts now. ස්ත්‍රීන් 100කට ඉන්න පුරුෂයන් එක්කෙනෙකුට 7ක්ද කොහෙද 7ක් හරි 6ක් හරි එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ ජනගහනය වැඩි. එතකොට එකට 7යි කියන්නේ just calculate the percentage. Then 100කට 10කට ගත්තොත් 9යි කියන්නේ 10කට එකකට 6ක් 7ක් වගේ. For one man there is about 6. තප්පර 50ක් තියෙනවා කල්පනා කරලා. ඔය ගාන හදන්නකෝ. මොකද කියන්නේ එකට 6යි නම් 100ට කියනවා. එක බෙදීම එක පුද්ගලයෙකුට 6 දෙනෙක් 7 දෙනෙක් නම් ඒක 100ට කියනවා. තප්පර 30ක් විතරයි. එතකොට 60 91ද 93ද එබෙදී හදයි ඔව් 100 බෙදන්න අපි 10ට 7 වගේ 10ට 7 දෙකයි එහෙම නම් වැඩිම ඒ කියන්නේ දැන් අවසාන තප්පර 10යි. 9 8 මේකෙන් කියන්නේ 7 දෙක 6 දෙක දෙක 5 4 3 2 1 That's it. Time's up. ලංකාවේ ස්ත්‍රීන් 100කට සිටින පුරුෂයන් ගණන කීයද? A 91.17 කියන උත්තරයට ලක්ෂ 2ක් තිබ්බා. B 93.3 කියන උත්තරයට ලක්ෂ 2ක් තිබ්බා. C 95.21 කියන උත්තරය මොකක් හරි හේතුවකට හිස්ව තිබ්බා. හිමාලි මදුෂිකා එන්න ඉස්සරහට. It's time for the drop. Thank God we came all this way. මට ඉදෙන 91 මටත් ඒක හිතුණා. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මේ දැන්ම 5 million money drop YouTube channel එක subscribe කරලා අමතක නොකර bell icon එකත් click කරන්න.